Hi guys, welcome back to our YouTube channel. ඉතින් අද අක්කනේ වීඩියෝ එක පටන් ගන්නෙ මම. අද අක්කර දෙන්නමයි තුන් දෙනාම ගෙදර ඉන්න දවසක්. ඉතින් මේ වගේ තුන් දෙනාම ගෙදර ඉන්න දහවලක් අපිට සෙට් උනේ අවුරුද්දකින් විතර. ඉතින් අපි අද මේ දහවලින් උපරිම ප්‍රයෝජන ගන්න හදන්නේ. ඒ කියන්නේ අද අපි වටලප්පමක් හදන්න හිතන් ඉන්නවා. ඉතින් හෙට අපි ගමේ යන්න ප්ලෑන් කරන් ඉන්නවා. අම්මට එතකොට හෙට ගෙට්ටයක් තියෙනවා. ඒ ගෙට් එකට අම්මට ෆ්‍රොක් එකක් ගන්න අපි ටවුන් එකේ ෂොප් එකකටත් යන්න ඕනේ. අපි ඉතින් අද දවස් දෙකක වීඩියෝ එකක් තමයි ගේන්නේ. අපි බලමු. ඔන්න ඉතින් මම පොල් ටික මිරිකන් ඉනකොට අපේ අක මේ පැත්තේ අසම රස සෝ එකක් හදනවා. තියෙන්නේ සෝ එකක් දාලා ගනිද්දි රස පාටයි ඉතිරි. තියෙන්නේ සෝ එක. අද අපි සෝය සෝස් නොදායිමු මේ සෝය පැකට් එකේ තිබුණ දේවල් මේ සෝස් පැකට් එක. අද අපි ඒක දානවා. අපි ඒක දාලා බලමු. මේකේ චිලි පේස්ට් එකක් රස කොහොමද කියලා. ඒක චිලි පේස්ට් එකකුත් තිබිලා මෙන්න තමයි. කොහොමද මේ ටික දාලා ගනිද්දි ස්තර පාටින් ඉස්සට ඇවිල්ලා මර කණකන් vlog එක ඉවසිරිය. කරන්න අමුසෝත්මත වචන ටිකක් එළියට. බබල් උනා කරන්නේ. පිරණේ රස පදමට ලුණු වැඩි වෙද්දන්න ගිය දාන්න නම් එපා බුවන් කන්න බැරි වෙයි මෙච්චර රස කෑනේ. කොහොමද ළමයි පාට? එන්නේ තුන පහද? තුන පහඩින් දාලා කහ චුට්ටක් දාලා මට දැන් කෙලින්න ඕ ටික විතරක් කන්න දෙන්න. බෙදලන්නේ ඕනේ සෝ ටිකක් දාලා මම පාන. සර වැඩි වෙද්දන්න මේකේ චිලි පේස්ට් බලන්න ඔයගොල්ලන් අපි ඔක්කොම වස්සට එකක් නේද? මොකද සෝය එකේ නම මම ඩේවල මොකක් කරේ තිබුණා. ඒක හොඳයි තෙල් පැකට් තියෙන. තේරෙන්නේ සෝස් පැකට් එකක් තිබුණා. ඒකයි චිලි පේස්ට් දෙකම ෂෝයි. චිලි පේස්ට් එකයි සෝස් එක. මේක තමයි අද අපේ අක්ක හදන සෝයා එක. කොහොමද? පාට තියෙන්නට සායම් දානවා. හරි යාළුවනේ ඉතින් අපි නංගිනේ අද වීඩියෝ එක කරන්නේ vlog එක. එයා මුලින්ම කිව්වා අද අපි පළවෙනි දවසේ, ඒ කියන්නේ අද දවසේ මුලින්ම ප්ලෑන් කරලා තියෙනවා වැටලප්පාන් එකක් හදන්න. ඉතින් අපි මේ ඒකට ඕන අපිට ටික තමයි අරන් තියෙන්නේ. මුලින්ම තියෙනවා හොඳට ගාලා මිරිකගත්තු උක්කු පොල් කිරි. ඊට පස්සේ මම සීනි පොඩ්ඩක් ගත්තා. يعني සීනි ලොකුවට ගත්තේ නැහැ. මොකද මේ හකුරු වැඩිපුර ගත්තා. වැඩිපුර කියන්නේ හකුරු පැකට් එකහමාරක්. එකහමාරක් කියන්නේ ග්‍රෑම් 300ක් 300ක් වගේ. එක පැකට් එකේ ග්‍රෑම් 200ක් තියෙනවා. ඉතින් ඒ ටික ගත්තා. මම හකුරු උණු කරලා ගන්න නිසා සීනි ඉතින් පොඩි ප්‍රමාණයක් තමයි ගත්තේ. ඊට පස්සේ ගත්ත මම එනසාල් ගත්තා මේ මොනවද කුරුඳු පොඩ්ඩක් ගත්තා ඊට පස්සේ බිත්තර 3ක් ගත්තා මෙහාට බිත්තරයක් ගිහලා බිත්තර 3ක් ගත්තා ප්ලේට් එක රෙඩි කරගෙන තියෙනවා මේ ප්ලේට් එක මම කේක් හදන ප්ලේට් එකක් ඉතින් අද ඒක තමයි අපි වඩලප්පන් එක හදාගන්නේ හරි දැන් අපි බලමු කොහොමද අපි මේවා රෙඩි කරගන්නේ කියලා ගයිස් ඉතින් අද vlog එක තමයි මේ දැන් හකුරු ටික චූටි චූටි කෑලි වලට කපාගන්නේ. ඔබ පේනවනේ.
කෑල්ලක් එහෙම දාලා ඉන්නේ හැඩට. කවලක් මොනවද? ඉතින් ගයිස් මේ තමයි අපේ චූටි නංගී. ඉතින් අද ඔයාලා දන්නවනේ ඉතින් මං කියන්න දෙයක් නැහැ. ඔයාලත් එක්ක අද vlog එක පටන් ගත්තේ යානේ. හරි යාළුවනේ දැන් ඔන්න අපි දෙන්නත් එක්ක එකතු වෙලා මේ මොනවද හකුරු ටික චූටි චූටි කෑලි වලට කපා ගත්තා. දැන් අපි සීනි එකත් අරගෙන එහා පැත්තේ කිචන් එකට යන්න ඕන. ලිප තියෙන්නේ මේ පැත්තේ. අපේ අම්මා මේ පැත්තේ සවුත් වෙන නිසා ඉතින් මේ එහා පැත්තේ තමයි ලිප තියාගෙන උයන්නේ. දැන් කරන් දෙයක් නැහැ. මේ ටික අරන් අපි දැන් ඒ පැත්තට ගිහිල්ලා මේ ටික කැරමල් කරගමු. හරි ඉතින් යාළුවනේ ඉස්සෙල්ලම මෙන්න මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන අපි ඒකට එන සාලු ඇට දෙකයි කුරුදු පොතු දෙකයි මේ විදිහට දාගන්න. දාගෙන ඒක චුට්ටක් මේ විදිහට වැදගත්තට පස්සේ අපි අර ගතපු සීනි ටික මේ විදිහට අපි කැරමල් කරගන්න එකතු කරගන්නවා. මේකට අපි වතුර චුට්ටක් දාගන්න ඕන නැත්නම් මේක මේ කර වෙන්න බලනවා. එතකොට මේ කර රහක් ඒ කියන්නේ තිත්ත රසක් තමයි එන්නේ. ඒ නිසා අපි මෙන්න මේ විදිහට ඒකට වතුර පොඩ්ඩක් එකතු කරගන්නවා. එකතු කරලා මේ විදිහට ඒක අපි දිය කරගන්නවා. අර මම කියවනේ දැනටත් අර මේ සීනි ටික හයි වෙන්න අඩියට අල්ලන්න බලන්න. හරි යාළුවනේ ඊට පස්සේ අපි මේකට එකතු කරගන්න ඕන අර අපේ හකුරු ටික අපි චූටියට කපාගත්තපු හකුරු කෑලි ටික මේකට හිමීට අපි ඇටයට එකතු කරගන්න. අපේ ෆෑන් එක පොඩ්ඩක් මදි වගේ යාළුවනේ අපි හකුරු ටික වැඩිපුර ගත්තා. ටික වැඩිපුර පැන් රස වෙනවා. කොහොම හරි ඉතින් ඔන්න ඔය විදිහට ෆෑන් එකට දාගත්තා. වාව් ලස්සන පාටක් තියෙනනේ. දැන් අපි පොඩ්ඩක් මෙල්ට් කරගමු. හකුරු ටික දිය වෙනකම්. මේ විදිහට තියලා අපි පැණි කරගන්න තමයි ඕනේ. ගතියට ඇවිල්ලා තියෙන්නේ මේ මෙහෙම වක් කරාම උක්කුවට එනවා. අපි මේ වෙලාවේදී ලිප ඔෆ් කරගමු. නැත්නම් මේක උතුරලා යනවා. දැන් මේ වාජනෙත් මදිනේ අපේ. මේ පේනව නේද? මෙහෙම හැන්දට අරගෙන මෙහෙම දාද්දි ඔයාලට තේරෙනවා මේක පැණි ගතියට අර ගානට උක්කුවට වැක්කිරෙද්දි. අන්න ඒ වෙලාවේදී අපි මේක බාගමු. බාගෙන දැන් බලමු ඊළඟට මොකද කරන්න කියලා. හරි යාළුවනේ මේ අපි පැණි හදාගත්තා. හකුරු ටික චූරියට කපලා. දැන් අපි මේ පැණි ටික අපි ඉස්සෙල්ලා ගතපු උකු පොල් කිරි එකට මෙන්න මේ ආකාරයට එකතු කරගන්න. ඉතින් දාලා වේදනේ ටික ටික දෙනවා. හරි යාළුවනේ අපි මෙන්න මේ විදිහට ඒ පැණි ටිකයි පොල් කිරි ටිකයි හොඳට මේ කවලම් කරගන්න ඕන. කවලම් කරගත්තට පස්සේ අපි මේකට එකතු කරන්න ඕන බිත්තර 3ක්. ඒ කියන්නේ මම මේ බිත්තර 3ක් එකතු කරන්නේ මම ගතපු පොල් කිරි ප්‍රමාණය පැණි ප්‍රමාණය අනුව. එක දාලා මේ විදිහට හොඳට කවලම් කරගන්න ඕනේ යාළුවනේ. හරි යාළුවනේ මෙන්න මේ විදිහට අපේ නංගි ඉතුරු බිත්තර දෙකක් දාලා මික්ස් කරගන්න තමයි යන්නේ මේක. මේක හොඳට මික්ස් වෙන්න ඕන. නැත්නම් ඔය අර මේ මොනවද බිත්තර වල ඔය අර කහ පාට ඒ
ඇතුලේ තියෙන කොටස එහෙම දියුණු නැති වුණොත් අර මේකේ නියම කලර් එක අපිට ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මේක හොඳට අපි මික්ස් කරගන්න ඕන. මෙන්න බිම හිරලා අනේ මික්ස් කරන්න හොඳට අර කහ පාට ටික මේ වෙන්න. හරියගෙන අපි මේක දැන් මික්ස් කරගෙන තියෙන්නේ. චුට්ටක් තියෙනවා. දැන් අපි මේ හදාගත්ත ප්ලේට් එකට ටික දාමු. ගොඩක් තියෙනවානේ. පාට චුට්ටක් තියෙනවා. ඉතින් යාළුවනේ අපි රයිස් කුකර් එක තමයි හදාගන්න යන්නේ දැන්. මෙන්න මේ විදිහට වතුර පුරවලා සමහර අය මේක අර ස්ටීම් කරලා ගන්නවා මේ අර මේ රයිස් කුකර් එකට මෙනවනේ අර ස්ටීම් කරන එක. ඒකේ මම මෙන්න මේ විදිහට තමයි හදාගන්නේ. මම කලින් කේකුත් හදලා තියෙනවා මේ විදිහට. ඉතින් මං හිතුවා මේක උඩින් මේ අර මම වටලප්පන් ටික දාගත්ත භාජනයට තියලා ස්ටීම් කරගන්න. ඔන්න ඉතින් යාළුවනේ අපේ වටලප්පන් එක ෆ්‍රිජ් එකේ තියන් අරන් තියෙන්නේ. මේ තියෙන්නේ ෆයිනල් ඔයාලට ලුක් එක. පේනවනේ හරිම ලස්සන පාටට තියෙනවා. ඒ වගේම තමයි මේ අර පැණි ගතිය එහෙම හොඳට තියෙනවා. මම මෙතෙන්ට ફોකස් කරා. මේ බලන්න යාළුවනේ පැණි ගතිය එහෙම මේ ලස්සනට හොඳට තියෙනවා. ඉතින් අපි කාලා බලමු. මම නම් චුට්ටක් කෑව කලින්ම. මේ තියෙන්නේ අපේ වටලප්පන් එකේ ෆයිනල් ලුක්. මේ අයියට යවන්න මේ නංගි රොටි හැදුවා. මේ නංගිගේ රොටියයි රොටි ඇස්ට්‍රා ගාලා සින්දාලා තියෙන්නේ. අයියට කෑම එකක් හැදුවා. ඒ දෙකයි අයියට වටලප්පුනුත් මේකට අරගෙන බස් එකේ යවන්න ඕන අයියගේ කෑම එකත්. අපි ඉතින් ටවුන් එකට යනවා අර අම්මට ගවුමක් ගන්න යන්න ඕනේ කිව්වනේ අපි. ඒකට. හරි ඉතින් යාළුවනේ ඔන්න අපි දැන් ඔක්කොම වැඩ ටික ගෙදර තියෙන ටික ඉවර කරගත්තා. දැන් අයියගේ කෑම එකක් තරම් කෑම එක දෙන්න යන්න ඕන ටවුන් එකට මේ මිරිපිටිය බස් එකකටනේ දෙන්න ඕන. එතකොට අයියා එක ගනීවි මගින්. එතකොට ඊට පස්සේ අපි සූරාව ටවුන් එකට ගිහිල්ලා මේ අම්මට ෆ්‍රොක් එකක් ගන්න ඕන. හරි යාළුවනේ ඉතින් ඔන්න අපි පාරට ආවා ටවුන් එකට යන බස් එකක් ගන්න. ඔය අපේ අනිත් නංගි ඊට පස්සේ ওই ෂොප් එකට ගියපුවා මුකුත් අපිට ගන්න බැරි වුණා. ඔය දෙවෙනි දවස අපි ගමේ ඇවිල්ලා තමයි ඉන්නේ. අර ඔයාලා රතු පාට ෆ්‍රොක් එකක් දැක්කේ ඒක තමයි අපි එදා ඊට කලින් දවසේ ගිහිල්ලා අර ගත්ත ෆ්‍රොක් එක. ඉතින් අපේ ගම තමයි දෙනියාය. අපි ගමේ ගියා ඉතින් අන්න ඔය විදිහට තමයි ගම හරිම ලස්සනයි. ඒ වගේම සීතලයි. කඳුකර පැතිනේ යාළුවනේ. ඉතින් ඒ පැති සීතලයි. ඉතින් හැමෝම වගේ දන්නවනේ. ඒ වගේම ගොඩක් ගස් කොළන් තියෙන හරිම නිස්කලංක පැත්තක්. ඔය පේන්නේ අපි නාන්න යන තැන. ඉස්සර ඉඳන්ම මේ අපි නාන්නේ ඔන්න ඔය අන්නේ ටැංකියෙන්. ඉතින් මෙහෙට වතුර එන්නේත් උල්පත් වලින්. වතුරත් හරිම සීතලයි. මම නාන්න ආසම තැනක් තමයි ඔතන. දැන් ඉතින් මේ ගේ ඇතුලේ රෑට එහෙම නාන්න පුළුවන් විදිහට හොට්ටුවට එහෙම මේ ෆික්ස් කරලා තියෙනවා. ඒ වුණාට මුල් කාලේ එහෙම නෑ. මම පුංචි කාලේ එහෙම මං ඉතින් හරි ආසයි ඔතන ගිහලා නාන්න. ඉතින් ඔය පේන්නේ ආච්චිලා වත්ත පල්ලෙහා ටික. ඔය ටිකත් ආච්චිලගේ තමයි. ඔය ගම්මිරිස් පුවක් තමයි ඔය පේන්නේ. ඔය සූම් කරලා පෙන්නන්නේ පුවක් ගස්. ඉතින් හරිම නිස්කලංක පැත්තක් යාළුවනේ. පොඩි වෙලාවකට හරි හිතට මාර සැනසීමක් දැනෙනවා. ඔය වගේ පැත්තකට ගිහිල්ලා එන්න තිබුණම. ඉතින් යාළුවනේ මෙන්න මේ ගේ තමයි අපි ඉස්සර ඉඳන් මෙන්න ගේ. ඔය අපේ සුදු ආච්චි. සුදු ආච්චි. මේ තමයි ආච්චිලා අලුතෙන් හදපු ගේ ඉතින්. අර තියෙන පුංචිගේ බයික් එක පුංචි රට ගිහිල්ලා ඉන්නේ. සීයා. සීයේ? මෙන්න අපේ සීයා. වීඩියෝ එක. බා. ready?
සීය මොකද කරන්නේ? පුත්තිය වහන්න හොඳේ. ඔන්න ඇවිල්ලා බලන් ඉන්නවා. මොනවද? ඉඟුරු ඉඟුරු ගුරු මම යන්නේ අපේ අම්මලා පල්ලෙහා ඉඳන් ඉඟුරු ගලවනවා මෙතේ. ඉඟුරු නාචි ගලවලා අම්මට දෙනවා. අම්ම ඊට පස්සේ බෑග් එකට දානවා. ඉතින් අපේ ගෙවල් පැත්තට ඉඟුරු වටිනවා. ඉඟුරු ඒ පැත්තේ සූර්යාවේ ඉඟුරු මිලයි. ඉතින් මෙහි ඉඟුරු තියෙන නිසා අම්මා ආච්චි ගලවලා දෙනවා අපිට අරන්. TikTok. මේ ඉන්නේ අපේ අම්මා. මේ ඉන්නේ අපේ සුදු ආච්චි. මල් ගහ මේකේ මේ මල් දැන් නම් නෑ මල් මේ ටිකක් තියෙනවා. මේක හරිම සුවඳයි. සීයේ ඉතින් අර පැත්තේ අපිට පැලකට අනගෙන යන දෙන්න මල් පැලයක් හොයනවා. ඒ සීය මල් පැල හොයනවා. හරි ඉතින් යාළුවනේ අපි ගමේ ගිහිල්ලා එන ගමන් පුංචිලා ගෙදරටත් ගියා. අද පුංචිගේ බර්ත්ඩේ එක. ඉතින් පුංචිත් බලලා එන්න හිතුවා අපි. ඒ නිසා ගෙදර එන්න කලින් පුංචිලා ගෙදරටත් ගිහිල්ලා තමයි අපි ආවේ. ඉතින් මගේ වීඩියෝ බලන ඔයාලට මම ගොඩක් ආදරේ. මං ආයි වීඩියෝ එකක් අරන් එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම thanks for your watching.